හාලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට අද අපි යන්න හදන්නේ ශිරකවගෝ. ඉතින් අපි නගෝයේ ඉඳන් තමයි ශිරකවගෝ යන්නේ. ඉතින් මේ පාර අපි බස් එකකින් යන්න තමයි තෝරගත්තේ. බස් ටිකට් එක ඔන්ලයින් වෙන් කරනවා නම් 4000ක් වගේ මුදලක් වැය වෙනවා. ඉතින් මේ බලන්න වටේම සුදු පාටයි හිම වලින් වැහිලා තියෙන්නේ. ඉතින් බස් එක බ්‍රේක් ටයිම් එකේ නැවැත්තුවා. මෙතෙන්ට ලස්සනට කඳු යායෙන් පේනවා සුදු පාටයි. ඔන්න ගයිස් 2026 ශිරකවගෝ view එක. අපි ගියපු දවස හොඳටම පායනවා. ඉතින් උදේ වරුවම හිම වැටුන්නේ නැහැ. ඒක අපිට ලේසි වුණා ඇවිදින්න ලස්සන බලන්න. ඉතින් මේ තමයි අපි හදපු ශිරකවගෝ වල හදපු අපේ හිම බබා. ඉතින් මෙතන අපි ගොඩාක් වෙලා සෙල්ලම් කරා. දාලා එන්න හිතුන්නේ නැහැ. ඒ තරම් ලස්සනයි වටේම. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ ඇඟ ඇතුලේ ඉන්න පුංචි එකා එළියට ආවේ. අපි හැමෝගෙම ඇඟේ ඒ පුංචි එකා ඉන්නවා. ඉතින් එයා එළියට ආවම මාරම සතුටක්, මාරම නිදහසක් දැනෙනවා. මේ රටේ එදිනෙදායි කාර්යබහුල ජීවිතේ ටිකකට මිදුණාම මාර සතුටක් දැනෙනවා. ඉතින් මම ඔයාලට දැන් පෙන්නන්නම් ශිරකවගෝ වල උඩ ඉඳන් බැලුවාම වටේම view එක කොහොමද පේන්නේ කියලා. දැන් ඩ්‍රෝන් එක අඩි 100ක් විතර උඩට ගිහින් තියෙන්නේ. මේ view එකට මම මාර මාසයි. ඈතින් ඉර පායලා තියෙනවා. ගයිස් මේ කොටු තියෙන්නේ වේල්. මෙහි මිනිස්සුන්ගේ කුඹුරු සම්පූර්ණයෙන්ම සුදු පාටයි. ඉතින් අපි ගියපු දවසේ සංචාරකයෝ ගොඩක් ඇවිල්ලා තිබ්බා. ජපාන් අයට වඩා ඉන්නේ මේ පිටරට අය. ඉතින් ළමයි හවස අපි එද්දි හොඳටම හිම වැටුණා. මාරම ලස්සනයි හිම වෙන වෙලාවට. මුළු පළාතම සුදු පාටයි. ඉතින් ගයිස් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමට ඉන්න උත්සාහ